බ්ලවුස් එකකට හරි ගවුමකට හරි පයිපින් එකක් අල්ලනකොට මෙන්න මේ ටිප් එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. දැන් අපි මේ වගේ මම මෙන්න මේ රෙදි කොටසට මෙහෙම බයස් පටියක් පයිපින් එකක් අල්ලන්න යන්නේ. දැන් එතකොට මේකේ පයිපින් එක අල්ලනකොට මෙතන මේ මෙටීරියල් එකේ එජ් එක නීට් කරගන්නකොට එතන එජ් එකෙන් මේ යට කොටස් මෙහෙම එළියට පනිනවා. එතකොට ලස්සනට පයිපින් එක අල්ලනකොට මේ වගේ එජ් එකක් නීට් කරගන්න බෑ. ඒ නිසා අපි මේකට පිළියමක් වශයෙන් මෙන්න මෙහෙම කරනවා. අපි මේ පයිපින් එක මෙහෙම දෙකට නවලා අඟල් භාගයක් විතර මේ පැත්තට කට් එකක් දානවා. එතකොට කෙළවර මෙන්න මෙහෙමයි කැපෙන්නේ. කෙළවර මෙහෙම කැපෙනවා. දැන් අපි මේක මේ විදියට මෙටීරියල් එක තියලා අපි මේ කොටස අඟල් භාගයක් පිටිපස්සට මෙහෙම තියන්න. තියලා මේ කොටස ඇතුළට නවලා මේක මෙතනින් ඇඟිල්ලෙන් ඇතුළට මෙහෙම දාලා මේ කොටස මෙහෙම දෙකට නවන්න. දැන් එතකොට හරි නීට් එකට ඔයාගේ කෙළවර අපිට මහ ගන්න පුළුවන්. දැන් මෙතන කෙළවරත් අපි මේ විදියට කැපුවා කට් එක දැම්මා. මුලින්ම මේ කොටස මේ පැත්තට නැවුවා. ඊට පස්සේ නැවත අපි මෙහෙම දෙකට නවාගත්තා. එතකොට අපි මෙතන මේ එජ් එක මහගත්තාම මෙතන මේ එජ් එක හරි නීට් එකට කොටුව කෙළවර මැහිලා එනවා. එතකොට මෙන්න මේ අපි මේ කපන හැඩෙන් තමයි අපිට මේ කොටස මෙහෙම දෙකට නවලා මෙතන මේ අපි කපනවානේ මෙහෙම හැඩයකට කැපුවානේ. ඒක නිසා අපිට මේක මෙහෙම නවලා නැවත නවා ගන්න පහසුවක් එනවා. ඉතින් එතන මේ පොඩි ටිප් එක පයිපින් එකක් අල්ලනකොට ගොඩක් වැදගත් වෙයි. මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මනටම ඔයගොල්ලෝ බලන්න එනවා. අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම කමෙන්ට්ස් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න. අයබෝන්.